සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අද ඒෂියා ටීවී තුලින් අපේ සුපුරුදු මාතෘකාවලින් බැහැර වී සුවිශේෂ වූ වෙනස්ම වැඩසටහනක් කිරීමටයි සූදානම. ඉතින් අදත් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ උපදේශකතුමා ආචාර්ය වසීර් ලතීෆ් මහතා. ආයුබෝවන් ආචාර්යතුමනි. ආයුබෝවන්. අපි මුලින්ම උපදේශකතුමාගෙන් අහලා බලමු මේ මනෝවිද්‍යාව කියන වෘත්තියට කොහොමද එතුමා අවතීර්ණ වුණේ කියලා. බොහොම ස්තුතියි රුචිකා. ඒෂියා ටීවී ප්‍රේක්ෂකයන්ට සුබ දවසක්. ඇත්තෙන්ම අද වෙනස් ආකාරයේ වැඩසටහනක් කියලා මට කිව්වා. මම දැනගෙන හිටියේ මේ වැඩසටහන මගේ පෞද්ගලික විස්තර තතු ගැන කියන කියලා. ඉතින් ඇත්තට කියනවා නම් රුචිකා මගේ ජීවිතය ගත්තම මම ඉපදුනේ කොල්ලුපිටියේ. කොල්ලුපිටියේ හත්සන් පාරේ තමයි අපි ජීවත් වුණේ. අපේ උපන් ගම හිටියට තිබ්බේ පොඩි කාලේ ඉඳන්ම විවිධ ජාතිනේ වාසය කරා. අපි දකින්න නිදාස් දිනේට පොල්වත්ත ධම්මකීර්තිරාමයට අපි යනවා පාසලෙන්. ඩී.එස්. සේනානායක මාමාඤ්ඤ ඩී.එස්. සේනානායක රෝපණය කරා අඹ පැලයක්. ඉතින් ඒකත් එක්කම තමයි අපි අර බැඳීම අපිට ඇති වෙන්නේ හැම ජාතියක් එක්කම හැම උත්සවයක් එක්කම ඒකාබද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් මගේ මුල්ම මම පාසල් ගියේ ශාන්ත මයිකල් විද්‍යාලය කොල්ලුපිටියේ. මගේ මූලික අධ්‍යාපනයෙන් හදාරලා උසස් අධ්‍යාපනය මම හදාරීම සඳහා මම තෝරගත්තේ මනෝවිද්‍යාව විෂයට විශේෂ කරුණක් තියෙනවා. මට සහභාගී වෙන්න ලැබුණා මනෝ උපදේශන වැඩමුළුවකට. ඒ වැඩමුළුව සහභාගී වෙනකොට මට මතක නෑ කවුද ඒ වැඩමුළුව මේ උපු මනෝවිද්‍යා උපදේශකවරයා. මම ඒ වෙලාවේ උසස් අධ්‍යාපනය ඉවර කරලා යනකොට මගේ වෘත්තිය මොකක්ද කියලා මම තෝරගන්න ඉන්නකොට ගැටලු සහගත තත්වයකදී මට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න සිදු වුණා. නැවුම් ආකාරයේ අත්දැකීමක් මට ලැබුණා මේ වැඩසටහනෙන්. ජීවිතය ගැන අලුත් විශ්වාසයක්. එතකොට මම තීරණය කරා මම තෝරාගත යුත්තේ මේ මාර්ගය තමයි කියලා. ඒකට මොකක් කරුණු බලපෑවා රුචිකා. මේ මූලික දේ තමයි මගේ පාසල් වියේදී අපි පාසල් සාහිත්‍ය සංගමයේ තිබුණා. මට සිංහල භාෂාව චතුර ලෙස කතා කරන්න පුළුවන් අවස්ථාව ලැබුණේ. සිංහල භාෂාව මට උගන්වන ලද්දේ පූජ්‍ය බටපොළ නන්දන හිමි. දැන්ට හාමුදුරුවෝ අපවත් වෙලා ඉන්නවා. මෑතකදී තමයි අපවත් උනේ. හාමුදුරුවෝ මට කියපු දෙයක් තමයි මට ඇවිල්ලා භාෂාමය පුහුණුව. ඒ වගේම මට කිව්වා පොඩි කාලේ ඉඳන්ම හාමුදුරුවෝ ඇසුරු කරනකොට ලැබුණා මේ මනෝවිද්‍යාව පිළිබඳව කරුණු. ඉතින් මට ඒ ගැන ලොකු චිත්‍රයක් තිබුණේ නැහැ. පස්සේ හාමුදුරුවෝ කිව්වා නෑ මේ විදියට මේකට යොමු වුණොත් හොඳයි කියන මතය. ඉතින් මම ඒ ඔස්සේ උසස් අධ්‍යාපනයේට මම තෝරගත්ත මනෝවිද්‍යාව කියන විෂය. ඉතින් මනෝවිද්‍යාව විෂය තෝරගන්නකොට මුලින්ම කියන්නේ අපි ගත්තොත් අපි ඉන්න මුස්ලිම් සමාජය ගත්තම උගක් අය නිරත වෙන්නේ ව්‍යාපාරික කටයුතු වලට. එහෙම නැත්නම් ඒගොල්ලන් ව්‍යාපාරික ශාස්ත්‍රයට සම්බන්ධ කටයුතු වලට. ඉතින් මනෝවිද්‍යාව කියන්නේ ආත්මසීම වෙනස් දෙයක්. ඉතින් මේ මනෝවිද්‍යාවට යොමු වෙනකොට මම දැක්ක දෙයක් තමයි මට උගක්ම පාසු වුණා. උගක් පිරිසගේ ප්‍රශ්න වගේම උගක් පිරිස ඇසුරු කිරීමේ පහසුව. මොකද මම මනෝවිද්‍යාව දන්න නිසා මිනිසුන්ට සමීප වීමට ඉතාමත්ම ලේසි දෙයක් හැටියට තමයි මට ලැබුණේ. ඉතින් මම අදටත් සතුටු වෙනවා මම තෝරාගත්තු වෘත්තිය ගැන. ඒ ඔස්සේම මට අදහසක් තිබුණා විවිධ දේ. මම කියන්න කැමති මම කිව්වා වගේ මේ ලියනාඩෝ ඩා වින්චි මම ආස කරන චරිතයක්. විවිධ දේ අධ්‍යයනය කිරීම. ඔබ සමහරවිට දන්නේ නැතුව ඇති සංගීතය පිළිබඳ විෂයට මට මේ සාමර්ථ්‍යයක් තියෙනවා, අධි සාමර්ථ්‍යයක් තියෙනවා. සංගීතයට මම බේවිම ආසයි, කලාවට බේවිම ආසයි. ඉතින් ඒක සෑහෙන ලේසි දෙයක් වුණා උපදේශන කටයුතු වලදී. මොකද උගක් අය ප්‍රිය කරන දේවල් එක්ක මට ඒ අයත් එක්ක උපදේශන වලදී කතා කරන්න පුළුවන් වෙනවා ඒක. හොඳයි. මට ඔබතුමා ගැන තවත් යම්කිසි දෙයක් දැනගන්න ලැබුණා. ඔබතුමාට හොඳට ගීත රචනා සහ ගායනය පුළුවන් කියලා. ඔව්. මම පාසල් වියේ අපි සංගීතය අධ්‍යයන විෂයක් හැටියට සංගීත හින්දුස්තානි සංගීතය හැදෑරුවේ. ඉතින් අපි පාසල් වියේ මට කියන්න කැමති එක දෙයක් අපේ පාසල් ජීවිතේ මගේ මිතුරන් ගත්තොත් මේ ඒගොල්ලන් ඇවිල්ලා සාමාන්‍ය මුස්ලිම් යාළුවන් ඒගොල්ලන්ට සිංහල උච්චාරණේ පොඩි ගැටලු තිබ්බා. ඒගොල්ලන්ට මොකද මව්බස සිංහල වුණාට ගෙදර පොඩ්ඩක් සිංහල කතා කරනවා අඩුයි. අපේ ගෙවල් වල අපි සිංහල කතා කරනවා වැඩිපුරම. මොකද මුස්ලිම් වගේම මැරි ජාතිකෙක්. ඉතින් මේ මට පාස් වුණා. මට සංගීතය අධාරපු ගුරුතුමිය ස්වර්ණලතාමිය කිව්වේ වසීර් ඔයා ගායනයට යොමු වෙන්න. ඔයාට ගායනේ පුරුවන්. ඉතින් අපි ගත්තොත් උඟක් අයට දැන් උඟක් අයට අමතකයි නූර්තිගී ගැන, එතකොට වන්නම් ගැන අපි කිව්වොත්
බුදුහාමුදුරන් ගැන කියන සිදුවත් කුමාර ගැන කියන තුරංගාවන්නම. ඉතින් තුරංගාවන්නම කියනකොට අර තත්තා නෙත්තානේන අපි කියන සත්වෙත් මහත් අදරලත් යුත් සිදත් කුමාර. ඉතින් මම ඉස්සර ඉඳන්ම මේ සිංහල භාෂාවට හරි ආස නිසා මම හරි ආසයි. ඉතින් ඒ නිසා මේ සංගීතයේ පැත්තට මම නැඹුරු වුණා ටිකක් ඒ වෙලාවේ. ඉතින් සංගීත පැත්තට නැඹුරු වෙනවත් එක්කම මට ඇවිල්ලා කාලයක් එක්කම යනකොට මම රුචිකට කියන්න මම මුතුවර ළමා සමාජයේ වැඩසටහන් වලට ඉස්සර ජාතික රූපවාහිනියට සහභාගී වෙලා තියෙනවා ශිෂ්‍යෙක් හැටියට. ඉතින් ගීතමය දේවල් වලට මම සම්බන්ධ වෙලා තියෙනවා. ගායනා කරන්න පුළුවන්. ගීත රචනයට යොමු වෙන්න හේතු වුණේ මට කවුන්සලින් වලට එනකොට උගාක් අයට සාර්ථකව මම කවුන්සලින් එක කරා නම් ඒ අය මගෙන් ඉල්ලීමක් කරනවා මේක ડોක්ටර් බැරිද මේක ඇවිල්ලා මේ ස්ටෝරි එකක් හැටියට කෙටි කතාවක් හැටියට නවල් එකක් හැටියට මේ පළ කරන්න. එහෙම නැත්නම් ලියන්න. ඉතින් අර ස්ටෝරි එකක් ලියනවා කියන්නේ සෑහෙන කාලයක් ගත වෙන දෙයක්. ඉතින් මම උගත් දුරට කරන්නේ ඒ සිදුවීම් ආශ්‍රයෙන් මම ගීතයක් නිර්මාණය කරන එක. ඉතින් මට මංගාවට ආපු කවුන්සලින් වලට මීට වසර කිහිපයකට ආපු කපල් එකක්. ඒ වගේම ඒ සිද්ධිය බාධක කරගෙන මම ලිව්වා පාදක කරගෙන ලිව්වා ගීතයක්. ඒ ගීතේ මට හිතුණා ලියලා විෂුවල් එකක් වගේ දෙයක් කරන්න ඕනේ කියලා ගායනා කළා. ඉතින් දකුණු ඉන්දියානු තනුවකට ඒ ගීතයේ වචන ටික ඒ කියන්නේ සිද්ධියට සම්බන්ධ දේ යොදලා මම ගීතයක් නිර්මාණය කරා. ගීතෙන් කොටසක් ගායනා කරන්න පුළුවන්ද මේ වෙලාවේ? හොඳයි. ඇයි මෙතරම් තරහින් මහා සමුගෙන යන්නේ ඔබ ලන්දේ ඔබ හා ගත කළ කාලය දැන් නිම වී යයිදෝ ජීවිතයෙන් ඇයි මෙතරම් තරහින් මහා සමුගෙන යන්නේ ඔබ ලන්දේ. හොඳයි. බොහොම ලස්සන ගීතයක්. අපි බලාපොරොත්තු වෙනවා ඉතින් ඉදිරියේදී අපේ ආචාර්යතුමාගේ හඬින් මේ ගීතය එලි දක්වයි කියලා. දැනටමත් ඒ ගීතේ තියෙනවා. නමුත් ඒ ගීතේ පාදක වෙච්ච තව පොඩි දෙයක් තියෙනවා. මේ හැබැයි මේමයි මේ ගීතේ ලියනකොට මට පොඩ්ඩක් හිතුණා අර ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච ඒ තරුණයාට පොඩි සාධාරණයක් වෙන්න. මොකද ඒකේ සිද්ධිය මම කෙටියෙන් කියන්නම්. ඒ සිද්ධිය කියන්නේ තරුණයත් එක්ක ඒ තරුණිය ඇවිල්ලා කුඩා කාලේ ඉඳන් එකට හැදුනේ. ඒ තරුණිය උඟක් පොහසත්. තරුණයාට O level කරන කාලේ ඉඳන් A level කරනකම්ම උදව් කරලා එයාට බයික් එකක් ගන්නත් එයා සල්ලි දෙනවා. උඟක් හොඳ මිතුරු ඇසුරක් තිබ්බේ. නමුත් ඒ තරුණයා වරදවා වටා ගන්නවා මේක ආදර බැඳීමක් කියලා. නමුත් ඒ තරුණියට ජීවිතේ තියෙනවා සිහින. ජීවිතය කැමති විවාහ වෙලා ඉහළ ඉතාමත් උසස් ජීවිතයක් ගත කරන්න පොහසත්කමින් වැඩි. ඉතින් මේ තරුණයාට එයා කියනවා මේ මම ඔයාලට උදව් කරන උගා යාළුවෙක් හැටියට මම හොඳ යාළුවෙක්. හැබැයි මගේ ජීවිතයේ තියෙන ඩ්‍රීම්ස් ගෝල්ස් ඉලක්ක වෙනස්. ඉතින් ඒ නිසා මෙයා අහනවා ඇයි මම පොසත් නැද්ද? මට මුදල් නැද්ද? එයා කියනවා නෑ මුදල් නැති එක නෙමෙයි. ඔයා එක්ක මම ගත කරොත් මට ගත කරන්න වෙන්නේ සාමාන්‍ය කෙනෙක් එක්ක ගත කරන කුලී නිවසක ඉඳලා සාමාන්‍ය පඩියකට නතු වෙලා යන්න පෞල් ජීවිතයක්. මට එහෙම දෙයක් නෙමෙයි. මට අවශ්‍ය කරන ජීවිතය මේකයි කියලා. එතකොට ඒ තරුණයා හැම විටම මතු කරන්න උත්සාහ කරේ මුදල් නිසා තමයි මේව ප්‍රතික්ෂේප කරේ. නමුත් ඒ දින කවුන්සිලින් වලදී මම ඒ තරුණයාට අවබෝධ කරා නෑ මුදල් නිසා නෑ ඔයාට මෙච්චර උදව් කරන්නේ. අනික ඔයා දුප්පත් කියලා දෙනවා ඔයා ඇසුරු කරන්නේත් නෑ. මෙතන ඉලක්ක කියන දේ වෙනස්. කෙනෙක්ගේ ඉලක්ක වලට එයා යනවනම් අපි ඒකට බාධාවක් වෙන්න අරකයි හොඳ යාළුවෙක් නම්. ඒ වුණාට මේ සින්දුව ලියනකොට මට සිද්ධ වුණා ඒ වචන ටික ගන්න. මේ සින්දුවේ දෙවෙනි පේලිය යනවා මේමයි. මා පැතුවේ ඔබගේ සිතමයි ඔබ දුටුවේ මුදලේ අගයයි ආලය විහිළුවයයි පවසා ඔබ බිඳුවා මාගේ සිහිනේ දෛවය මා දැක හිනැහෙන්නේ මා හද රිද්මය නැවතෙන්නේ ලඳුනේ නැතිදෝ ආදරයක් ඇයි මෙතරම් තරහෙන් මහා සමුගෙන යන්නේ ඔබ ලඳේ. ඇත්තට සිද්ධියට මේ ගීතය ඇත්තට කියනවා නම් මේ මම අර ගීතමය රසයේ තියෙන්න ඕනේ කමට තමයි අර විදිහට දෙයක් කිව්වේ. හැබැයි මම වගකීමකින් කියනවා මනෝවිද්‍ය උපදේශනයේදී උගාද්දුරට කියන්නේ විරහ ගීත ආනේකින් පොඩ්ඩක්
ඈත් වෙලා ඉන්න කියලා. මොකද අපේ ගීතයත් එක්කම අපේ මතකයන් යන්න ඉඩ තියෙනවා. මොකද නිර්මාණයක් හැටියට මම කරා මිසක් මනෝවිද්‍යාවෙන් බැහැරව තමයි ඒ දේ කරේ. කෙසේ වෙතත් මනෝවිද්‍යා උපදේශනය සඳහා බිහි වූ ගීතයක් ලෙස අපිට මෙය හැඳින්විය හැක. ඔව් ගද්දරට. ඒක ලැබිච්ච අත්දැකීමක් තමයි මේ ගීතයට පාදක වුනේ. හොඳයි උපදේශනතුමනි. එතකොට දැන් ඔබතුමාගේ මේ ඒෂියා ටීවී පිළිබඳව යමක් කතා කරොත්. ඔව් ඒ ඒෂියා ටීවී එක වගේම අපේ ඒෂියා ලීඩර්ෂිප් ඇකඩමි ගැන කතා කරන්න ඕනේ. මගේ වෘත්තිය ඇටියට මම විසිටිං ලෙක්චර් කෙනෙක් ඇටියට වැඩ කරලා තියෙනවා වෘත්තීය පුහුණු අධිකාරියේ ජයසේකර මැනේජ්මන්ට් මේ කවුන්සිල් එකේ ඒ වගේම IBS ආයතන රැසක මම වැඩ කරා විසිටිං ලෙක්චර් ඇටියට. එතකොට මම දැක්ක දෙයක් තමයි මට උගක් මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිව්වා සර්ටම් ඇකඩමි එකක් කරන්න පුළුවන්. එතකොට අපිට තව ටිකක් නිදහසේ උගක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද මම වැඩ කරපු උගක් ආයතනවල අධ්‍යාපන ආයතනවල මම දැක්ක දෙයක් තමයි ඒගොල්ලන් මේ වාණිජමය වටිනාකමක් ගැන හිතනවා මිසක් ළමයින්ගේ අධ්‍යාපනයත් එක්කම ළමයින්ගේ එන්ටර්ටේන්මන්ට් පාර්ට් එක. මොකද අපි උගක් ආසයි අපි ඉගෙන ගන්න කාලේ අපි උගක් අකමැති නිදිමතේ ඉන්න ලෙක්චරර්ස්ලාව සමහර ලෙක්චරර්ස්ලා කන්නඩියක් දාලා ගලවලා මේසෙ දීපු ගමන් පටන් ගත්ත ගමන් අපිට එපා වෙනවා. ඉතින් මම ඒක ශිෂ්‍යයෙක් හැටියට මම දැක්කා. ඉතින් මම බැලුවා මම කාට හරි උගන්වනවා නම් එයාට මාව බෝරින් වෙන්න නරකයි. ඒ නිසා මම විවිධ දේවල් කරගෙන යනකොට සමහරකට ක්ලාස් එකක් ළමෙක් මිස් කරත් හරි මම එයාට රීප්ලේස්මන්ට් ඩේට් එකක් දෙනවා. නමුත් අධ්‍යාපන ආයතන වලින් මට දැඩිව උපදෙස් දෙනවා. ඇයි මේ වගේ දෙයක් කරන්නේ? ළමයි ආවේ නැත්නම් ඒ ළමයින්ගේ වැරද්දක් නේ. මම ඉතින් හැමතිස්සෙම කියනවා නෑ ඒගොල්ලෝ අපිට ගෙවීමක් කරනවා. ඒතකොට ඒ ළමයින්ට අපි සාධාරණයක් විය යුතුයි. ඉතින් සමහරකට මත ගැටුම් කීපයකුත් ඇති වෙනවා. ඉතින් මම තීරණය කරා නගේම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන්න ඕනේ. ලොකු ආයතනයක් නෙමෙයි සාමාන්‍ය ආයතනයක්. නමුත් මට සතුටුයි කියන්නේ අපේ ආයතනයේට සම්මාන 3ක් දිනා ගන්න අවස්ථාව ලැබුණා. එකක් අයිකොනික් ග්ලෝරියස් ඇවෝඩ් එකේ බෙස්ට් ඩිරෙක්ටර් මේ සම්මානය. මට ඒ සම්මානය ලැබුණේ දකුණු ඉන්දියානු නිලි ස්නේහ ප්‍රසන්නගේ අතින් ගෝල්ෆේස් හොටෙල් එකේ මීට අවුරුදු 2කට උඩදී. ඊට පස්සේ ගිය වසරේ මට ලැබුණා අයිකොනික් ඇවෝඩ්ස් සම්මාන වලදී best IELTS lecturer in all 3 languages කියන ඒ කියන්නේ භාෂා තුනෙන්ම IELTS උගන්වන එකම ගුරුවරයා ලංකාවේ මම විතරයි කියන එක මට වගකීමෙන් කියන්න පුළුවන්. ඒකම තව සම්මානයක් ලැබුණා කරපු සමාජ සත්කාරය වෙනුවෙන් ඒ කියන්නේ මේ Global Human Rights Association එකෙන් Man of the Nation කියන සම්මානය ගිය වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මට දිනා ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ තුනම ලබා ගැනීම හේතුව මම දැක්ක දෙයක් තමයි ආයතනයේ මම පවත්වාගෙන යනකොට මම හැමතිස්සෙම හිතන්නේ ආයතනයේ ප්‍රධානිය හැටියට නෙමෙයි මම කණ්ඩායමේ නායකයා හැටියට හිතන්නේ. එතකොට මට දකින්න දෙයක් තමයි ස්ටුඩන්ට්ස්ලා මම ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉන්නකොට ආස කරපු දේවල් ස්ටුඩන්ට්ස්ලා කරනකොට මම මේ ස්ටුඩන්ට්ස්ලාත් එක්ක එකතු වෙලා මමත් ඒගොල්ලන් එක්ක ස්ටුඩන්ට් කෙනෙක් හැටියට බිහේව් කරනවා හිතනවා. ඉතින් ඒෂියා ලීඩර්ෂිප් ඇකඩමි ආයතනය වගේම ඒෂියා ටීවී කියන එක ගැන කිව්වොත් මම දැක්ක දෙයක් තමයි හුඟක් අයට මනෝවිද්‍යාව සම්බන්ධව කරුණු ලැබෙනවා සාමාන්‍ය පිරිසට හරි අඩුයි. ඉතින් මූලික පරමාර්ථය මනෝවිද්‍යාව සහ ජීවිතයට සම්බන්ධ දේවල් ඒ වගේම ඒෂියා ටීවී තුලින් මම බලාපොරොත්තු වෙනවා හුඟක් අලුත් දේවල් කරන්න ඔබේම නාලිකාවක් හැටියට ඔයගොල්ලන් හිතන්න ඕනේ කියන මතයට තමයි මම එන්නේ. මනෝවිද්‍යා උපදේශන වෘත්තියට අමතරව කලාවටත් දෙහිවින් ආදරය කරන ඒ වගේම සමාජ සේවන් රැසකටත් සම්බන්ධ වන පුද්ගලයෙක් විදියට අපිට අපේ උපදේශකතුමාව හඳුන්වන්න පුළුවන්. ඉතින් බොහොම රසවත් කතාබහක් ඔබත් මේ කතාබහ බෙහෙවින් රස විඳින්නට ඇතැයි කියා සිතනවා. බොහොම ස්තුතියි උපදේශකතුමනි අපත් සමග අද සම්බන්ධ වූාට. තවත් මෙවැනිම රසබර වූ කතාබහකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබේ නිවසින් සමුගන්නවා. සුබ දවසක්.